නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික වාසනාවන්ත පින්වතුනේ, මේ වෙලාවේදී අපි බලාපොරොත්තු වන්නේ අපෙන් විමසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න. තාමත්ම වැදගත් ප්‍රශ්නයක් විමසලා තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි මරණාසන්න වෙලාවේ සිටින කෙනෙකුට යම් ධර්මයක් ශ්‍රවණය කිරීමට සැලැස්වීමෙන් එම මරණාසන්න වෙලාවේ සිටින කෙනාට සුගති භවයක් ලබා දෙන්න පුළුවන්ද කියලා. මේ ප්‍රශ්නය යොමු කරනකොටම ඔබටත් අපටත් දැනෙන තේ තමයි තාමත්ම සංකීර්ණ එකක්. මේකට පිළිතුරු ලබා දීම ඉතාමත්ම සංකීර්ණයි. ඒකට හේතුව තමයි කෙනෙකුගේ මරණය කියලා කියන්නේ ඉතාමත්ම සංකීර්ණ අවස්ථාවක්. ඔබත් මමත් අපි දෙගොල්ලොම දැකලා තියෙනවා අපේ සමාජයේ යම් කිසි කෙනෙක් රෝගාතුර වෙලා ඉන්න අවස්ථාවන් වලදී පිරිත් දේශනා කරනවා, ධර්ම දේශනා අහන්න දෙනවා. හැබැයි පින්වතුනේ, රෝගාතුර වෙලා මරණාසන්නව ඉන්න කෙනෙකුට ධර්මයක් ශ්‍රවණය කරන්න දුන්නට පස්සේ ඇතැම් කෙනෙකුට ඒක හොඳ වෙන්නත් පුළුවන්, ඇතැම් කෙනෙකුට ඒක අයහපතට හිටින්නත් පුළුවන්. මේ දෙපැත්තම මේකේ තියෙනවා. අපි මේ ප්‍රශ්නෙට පිළිතුරු හොයන්න ඉස්සෙල්ලා අපි ධර්මයේ පිළිබඳව චුට්ටක් කල්පනා කරලා බලමුකෝ. ධර්මයේ පිළිබඳව පොඩ්ඩක් කල්පනා කරලා මේ ධර්මයේ කියන්නේ මොකක්ද කියලා හොයලා බලමුකෝ. දැන් මේ ධර්මයේ පිළිබඳව හොයන්න නම් මේ ධර්මයේ තියෙන ඌ ගුණයන් පිළිබඳව, දහම් ගුණ පිළිබඳව අපි පුංචි සාකච්ඡාවක් කරලා බලමු. ඉතාමත්ම කෙටියෙන්. දැන් දහම් ගුණ හැම කෙනෙක්ම වගේ දන්නවා. නිතර සජ්ජායනා කරන පාඨයක තියෙන ගුණ ටිකක් තමයි අපි මේ දහම් ගුණ කියලා කියන්නේ. එතන දහම් ගුණ 6ක් තියෙනවා. ඒක අපි පළවෙනි එක අරන් බලමුකෝ. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුල මැද අග කියන හැම තැනම මනාකොට දේශනා කළ හින්දා තමයි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ කියලා කියන්නේ. ඒකට බුදුහාමුදුරුවන් දේශනා කරපු ධර්මය මුලින් ගත්තත්, මැදින් ගත්තත්, අගින් ගත්තත්, කොතනින් ගත්තත් මේ ධර්මය පෙන්නලා දීලා තියෙන්නේ එකම මගක්. ඒ මග තමයි නිවන් මග. මේ සංසාරයේ තියෙන වූ අනන්ත අප්‍රමාණ දුක්ඛම් කටළු ටික ඉවර කරගෙන සංසාර ගමන කෙලවර කරන්නට මග තමයි බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ අපිට පෙන්නලා දීලා තියෙන්නේ. ඒ ධර්මය අනුගමනය කළාට පස්සේ අපිට නිර්වාණ මාර්ගය, නිර්වාණ මාර්ගයේ ගිහිලා සදාකාලික සැනසීම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔන්න ස්වාක්ඛාතෝ කියන එක මුලින් මැදින් අගින් කොහෙන් හොයලා බැලුවත් මේකට නිවනට යන මගම තමයි ධර්මයේ පෙන්වලා දීලා තියෙන්නේ. දෙවැනි එක අපි බලමුකෝ. සන්දිට්ඨිකෝ. සතර මාර්ග සතර ඵල, එවාගේම උතුම් නිවන කියන මෙන්න මේ නවලෝකෝත්තර ධර්මය තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කොට තමාටම දැකිය හැකි නිසා සන්දිට්ඨිකෝ කියලා කියනවා.
සතර මාර්ගය, සතර ඵලය, නිවන කියන මේ නවලෝකෝත්තර ධර්මය තමාටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්, තමාටම දකින්න පුළුවන්. මොකක්ද සතර මාර්ගය කියලා කියන්නේ? සතර මාර්ගය තමයි සෝවාන් මාර්ගය, සකෘදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය. එතකොට සතර ඵලය තමයි සෝවාන් ඵලය, සකෘදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය. එතකොට ඔය කියන සතර මග, සතර ඵල වලට නිර්වාණය කියන එක එකතු වුණාට පස්සේ නවලෝකෝත්තර ධර්මයේ බවට පත් වෙනවා. එතකොට එහෙනම් ධර්මයේ කියන එක තමන්ටම දැකිය හැකි දෙයක්. සිහියෙන්, බුද්ධියෙන්, දැඩි ඕමනාවකින් යුක්තව කටයුතු කළොත් මේකේ එහෙනම් ප්‍රතිඵලය තමන්ටම තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. ඊගාවේ කාපි අරගෙන බැලුවොත් එම අකාලිකෝ මේ ධර්මයේ හැසිරෙන අයට මාස ගණන්, සති ගණන්, දින ගණන් යන්නේ නැතුව එවෙලේම ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්. ඒ නිසා අකාලිකෝ කියනවා. කාලයක් නැහැ. අකාලිකයි. ධර්මයේ තුල හැසිරෙනවා නම් ඒක ප්‍රතිඵල එවෙලෙම ලබා ගන්න පුළුවන්. ඊගාව ධර්ම ගුණය තමයි ඒහිපස්සිකෝ. පරීක්ෂා කර බැලීමට වගේම පිළිවෙත් පිරීමට සුදුසු ධර්මයක් කියන එක තමයි මේ කියන්නේ. නැත්තම් මේ ධර්මයට ඇවිල්ලා බලන්න, මේක පරීක්ෂා කරලා බලන්න, මේක තියෙනා වූ පිළිවෙත් පුරලා බලන්න, මේක පිළිවෙත් පිරීමට ආරාධනා කරන්න පුළුවන් සුදුසු ධර්මයක්. ඒ නිසා එහිපස්සිකෝ කියලා කියනවා. ඕපනායිකෝ තම සිතේම පහළ කර ගැනීමට, වර්ධනය කර ගැනීමට සුදුසු ධර්මයක්. ආනිසා මේක කියනවා ඕපනායිකෝ. ඕපනායිකෝ කියලා කියන්නේ තමාගේ හිතේම පහළ කර ගැනීමට, වර්ධනය කර ගැනීමට සුදුසු ධර්මයක් කියන එක. පච්චත්තං වේදිතප්පෝ විඤ්ඤෝහීති. ධර්මය කියන එක සාක්ෂාත් කරගත් පුජ්‍යලයාට එහි යහපත් බව, ධර්ම රසය තම සිතින්ම දැනගන්න පුළුවන්කම තියෙනවා. ධර්මය අවබෝධ කරගත්ත කෙනාට ඒකේ රසය තම සිතින්ම දැන ගැනීමට, විඳ ගැනීමට පුළුවන්කම තියෙනවා. ඒක තමයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති කියලා කියන්නේ. දැන් ඔන්න දහම් ගුණ 6 අපි ගත්තා. එතකොට මේ දහම් ගුණ 6 අර්ථ සහිතව අරගෙන බලනකොට දැනෙන දේ තමයි තමන් විසින්ම කරගන්න ඕන දෙයක්. මේ ධර්ම මාර්ගයේ හැසිරීම, ධර්මය අවබෝධ කර ගැනීම, ධර්මයේ රස විඳ ගැනීම, මේ සියල්ලක්ම තමා විසින්ම කරගත යුතුයි කියන එක. එහෙනම් දැන් ඔන්න එක ප්‍රශ්නයකට පිළිතුරක් හම්බ වෙනවා. එහෙම කාටවත් එක් මොහොතකින් බණක් අහන්න දීලා, පිරිත් ටිකක් අහන්න දීලා කෙනෙක් හොඳ තැනකට ගන්න ටිකක් අපහසුයි කියලා. මේක සත්‍යයක් නම් මොකක්ද කරන්න වෙන්නේ අපිට? අපේ ජීවිතයෙන් යම් කාලයක් වෙන් කරන්න වෙනවා ධර්ම වෙනුවෙන්. පින්තුනේ බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පෙරුම්දම් පිරුවේ මේ ධර්මය හොයන්න. ඒ අසංකේය කල්පලක්ෂ ගණන් පෙරුම්දම් පුරන්ට යෙදුනේ ධර්මයේ හොයන්න. මෙහෙම ඊ타ත්ම ශනේකදී සුගතිගාමී වෙන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේට නැත්තම් බෝසතාණන් වහන්සේට උච්චර මහන්සි වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මම කිව්වා යම් කෙනෙකුට
මේ ජීවිතයේ අවසාන වෙලාවේදී ධර්මයක් අහන්න දීම හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. මම ඉස්සෙල්ලා බලනවා නරක වුණ තැන. මේක මගේ පෞද්ගලික අත්දැකීමක්. පින්වතුනේ මා දන්න එක්තරා මෞතුමියක් හිටියා, අම්ම කෙනෙක් හිටියා. ඇය අවුරුදු 74ක් විතර වගේ කාලයක් වෙනකොට බොහොම රෝගාතුර තත්වයට පත් වෙලා එක්තැන් වුණා. තින් අර අපි හැමෝම කරනවා වගේ ඇයගේ අවසාන කාලේ කියලා හිතපු දරුවෝ ඒ මවටත් පිරිත් ධර්මය ශ්‍රවණය කරලා පිරිත් ධර්මය ශ්‍රවණය කරන්න දුන්නා. රෝගී තත්වය උස්සන්න උනාට පස්සේ ඉතින් ඒ පිරිත අහමින් ඉද්දි ඇය මරණයට පත් වුණා. දැන් මේක අහන අයට මේ සිදුවීම දන්නේ අය ඔක්කොම හිතාගෙන ඉන්නේ ඇය අවසානට පිරිතුත් ඇහුවා, පිරිත් අහලා මරණයට පත් වුණා. ඒ නිසා ඇය ඒ කායන වශයෙන් සුගතිගාමී වෙන්න ඇති කියලා. ඒක හැමෝටම හිතෙන දෙයක්. නමුත් පින්වතුනේ යම් කිසි කාලයක් යනකොට අපි පුංචි විපරමක් කළා. මාත් දන්නම කියන කෙනෙක් නිසා. ඒ පරීක්ෂා කළ බැලුවේ ආධ්‍යාත්මික පරීක්ෂණයක්. ඒක ආධ්‍යාත්මිකව කරපු පරීක්ෂණයක්. ඇය මොන වගේ තත්වයක උපදින්න ඇද්ද කියලා. පින්වතුනේ හොයාගෙන බලනකොට ඇය പ്രേත භවයකට තමයි පත් වෙලා තියෙන්නේ. කොටින්ම කිව්වොත් තමන්ගේ එහෙම නැත්නම් ඒ ජීවත් වෙච්ච නිවසින්වත් එළියට බහින්න බැරි යම්කිසි සීමාවකට කොටු වෙච්ච പ്രേත කාන්තාවක් වෙලා තමයි ඇය උප්පත්තිය ලැබලා තියෙන්නේ. දැන් අපි ඊළඟට හෙව්වා මෙතනින් එහා මොකද්ද මේ උනේ? ඇත්තටම මේ පින්වන්ත කාන්තාවක් අපි දන්නා තරමට කිසිම වරදක් නොකරපු කෙනෙක්, සතෙක් සිව්පාවෙකුටවත් හිරිහැරයක් කරපු කෙනෙක් නෙවෙයි. මා පෞද්ගලික දන්න කෙනෙක්. ඉතින් අපි හොයාගෙන බැලුවා ඇයි මෙයාට මෙහෙම උනේ? මේ අම්මට මෙහෙම උනේ ඇයි? අපිට හොයාගන්න පුළුවන් උන දේ තමයි ඇය අවසාන මොහොතේදී පිරිත් අහද්දී පිරිතත් එක්ක අප්‍රසාදයකින් තමයි ඉඳලා තියෙන්නේ. මරණීය වෙලාවේදී අර තියෙන වේදනාවත් එක්ක ඇයට පිරිත එහෙම නැත්නම් ඒ ධර්මය සුවයක් නෙමෙයි, නැත්නම් සහනයක් නෙමෙයි, ඇත්තටම අසහනයක් බවට තමයි පත් වෙලා තියෙන්නේ. ඒතකොට ධර්මයේ කෙරෙහි ඇගේ සිතේ අවසාන වශයෙන් ඉපදිච්ච සිතවිල්ල හොඳ එකක් නෙමෙයි. ධර්මයේ කෙරෙහි අප්‍රසාදයක්. ධර්මයේ කෙරෙහි ප්‍රසාදී තත්වයෙන් තොර එකක් තමයි අවසාන සිතවිල්ල බවට පත් උනේ. එහි ප්‍රතිඵලයම උනේ ඇය දුගතිගාමී ජීවිතයක් ලබා ගත්තා. එතනින් නොනැවතී අපි ඉදිරියටත් ඇයට පින් දෙමින් යම් කිසි කාර්යයන් ටිකක් සිද්ධ කරන්නට යෙදුණා. නමුත් මම මේ වෙලාවේදී මතක් කළේ මේ ධර්මයක් ශ්‍රවණය කිරීම කියන එක මොහොතකින් සුගතිගාමී වෙන දෙයක් නෙවෙයි. අපි මේක පුරුදු කරන්න ඕන, පුහුණු කරන්න ඕන, නිතර සාකච්ඡා කරන්න, නිතර අහන්න ඕන, නිතර ධර්මයේ යෙදෙන්න ඕන. මේකෙන් තමයි සුගතිගාමී භවයකට යම් කිසි පුජ්‍යලයකට යන්න පුළුවන්කම තියෙන්නේ. මේ නිසා මම යෝජනා කරනවා අපේ ශ්‍රද්ධාවන්ත මේ ධර්මයේ පිළිබඳව හොයන පින්වතුන්ට අවසානයක් වෙනකන් මරණාසන්න මොහොතේදී ඇඳට වැටිලා අනුන්ගේ පිහිටෙන් බණක් අහන්න වෙනකන් ඉන්න එපා. ඒ වෙනුවට තමන්ට ශරීර ශක්තිය, මානසික ශක්තිය කියන මේවා තියෙන වෙලාවේ
මේ ධර්මයේ පිළිපදින්න. පිංගුතුනේ මේ ධර්මය කියලා කියන්නේ මේ අපි පුංචි පිරිසකට විතරක් නෙමෙයි සමස්ත ලෝකයාටම. ඒ කියන්නේ ಜಾති ආගම් කුල ભેද නැතිව රටවාසී ලෝකවාසී හැම කෙනෙක්ම පොදුවේ පිළිපැදිය යුතු එකක් මේ බුදුහාමුදුරුවන්ගේ දර්ශනය. ඒ කියන්නේ මේක යම් පිරිසකට පමණක් සීමා වෙච්ච එකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ලෝකයේ සියලුම සත්වයාට පොදු උත්මයෙක්. ඒ නිසා උන්වහන්සේගේ ධර්මයක් ලෝක සත්වයාටම පොදුයි. ලෝකේ නිවැරදි කරන්න ඕන නම් ලෝකේ සුගතිගාමී කරන්න ඕන නම් ලෝක සත්වයාට යහපතක් කරන්න ඕන නම් මේ සමස්ත ලෝක සත්වයාම අනිවාර්යයෙන්ම මේ ධහමේ හැසිරිය යුතුයමයි. එනිසා හොඳට සීලයක් රකින්න. ධර්මයේ හොඳට අහන්න. ධර්මයේ හොඳට පිළිපදින්න. අන්න එහෙම කටයුතු කළොත් හැම කෙනෙකුටම උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.